මේ ගේම් එකේ ඔයාලා දැනගන්න ඕනි ප්‍රධාන ප්‍රකාශන දෙකක් තියෙනවා. ඒ තමයි බ්ලැක් ජැක් සහ බස්ට් කියන ප්‍රකාශන දෙක. ගේම් එක ඇතුළේදී බ්ලැක් ජැක් කියලා කියන්නේ එන්න පුළුවන් ඉහළම සංයෝජනය. ඒ කියන්නේ පළවෙනි වටේ ලකුණු 21ක් ලැබීම. බ්ලැක් ජැක් කාඩ් දෙකකින් සමන්විත වෙනවා. ඒ තමයි ආසියා සහ ඕනෑම ලකුණු 10ක කාඩ් පතක්. බ්ලැක් ජැක් ලබා ගන්න පුළුවන් ඩීල් එකකින් පස්සේ විතරයි. බස්ට් කියලා කියන්නේ කාඩ් වල අගය ලකුණු 21කට වඩා වැඩි වෙන අවස්ථාවක. ඒ කියන්නේ මේ වෙලාවේදී අපි ගේම් එකෙන් ඉවත් වෙනවා කියන එක. ප්ලේයර් වගේම ඩීලර් බස්ට් වෙන්නත් අවස්ථාව තියෙනවා. බ්ලැක් ජැක් වල ක්‍රීඩකයන් එකිනෙකාට එරෙහිව තරඟ කරන්නේ නැහැ. මේ ගේම් එකේ වෙන්නේ තමන්ට ලැබෙන කාඩ්ස් අනිත් ක්‍රීඩකයන්ගේ කාඩ් සමග සංසන්දනය කරන ගමන් ඩීලර්ට එරෙහිව ප්ලේ කරන එක. ඉතින් මේ නිසා බ්ලැක් ජැක් ගේම් එකේ ඉලක්කය වෙන්නේ බෙදා හරින්න. එහෙමත් නැත්නම් ඩීලර්ගේ අතට වඩා වැඩි අගයක් ලබා ගන්න එක. නමුත් මේ අත ලකුණු 21කට වඩා වැඩි නොවෙන්න ඕනේ.